මෙරට කාන්තාවන් පියුරු පිළිකා අවධානමෙන් ගලවා ගැනීම වෙනුවෙන් ගමින් ගමට ගොස් කාන්තාවන් දැනුවත් කිරීම සඳහා සංවිධානය කර ලැබූ වැඩසටහනේ පළමු පියවර අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අඹගහවැල්ල ගම්මානයෙන් ආරම්භ කරනු ලැබුවා. අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කොට්ටාසේ තුල සිටින පෞල් සෞඛ්‍ය සේවිකාවන් සියලු දෙනා එකම ගමකට එක් දිනක් තුල එක්වීම මගින් මේ වැඩසටහන සාර්ථක කරගන්න පුළුවන් වුණා. වයස අවුරුදු 15ත් 70ත් අතර මේ ගම්මානයේ සිටින කාන්තාවන් හට මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබුවා. අපි මේ දකින්නේ අඹගහවැල්ල ගම්මානය තුළ එම වැඩසටහන ඉතාමත් සාර්ථකව කොහොමද ක්‍රියාත්මක වුණේ කියලා. 2014 ඔක්තෝබර් මාසය දැන් ගෙවිගෙන ඉවසන් වෙන්න කිට්ටු වෙලා තියෙන්නේ. ඒක ලෝකවාසී ජනතාවට වැදගත් වෙනවා පියුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය හැටියට සටහන් වෙන නිසා. ලංකාවටත් මේක ඉතාමත්ම වැදගත්. අපි නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර සෞඛ්‍ය සේවා බලප්‍රදේශය තුල අපි තීරණය කළා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක සේනක තලගල මහතාත් පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයා විදිහට මමත් ඒක අපි එකතු වෙලා අපි තෝරාගත් එක් පෞල් සෞඛ්‍ය නිලධාරිනියකගේ ප්‍රදේශයක සියලුම කාන්තාවන් පියුරු පිළිකාවන් සඳහා ස්වයං පියුරු පරීක්ෂාවට දැනුවත් කරන්නට. ඉතින් මේකේ වැදගත්කම තමයි අපි කල්තියා හඳුනාගත්තොත් මේ පියුරු පිළිකාව අපිට නිට්ටාවටම සුව කරගන්න ගොඩාක් ඉඩකඩ තියෙනවා. එහෙමනම් කොහොමද මේක කරගන්නේ? දැනටමත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ තියෙන ජාලයේ අනුව ඒ කියන්නේ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ යටතේ ඉන්න පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සුවනාරි සායන වෙත අදාළ කාන්තාවන් රැගෙනීමක් සිද්ධ කරනවා පියුරු පිළිකා සම්බන්ධයෙන් පූර්ව පරීක්ෂණයකට ලක් කරන්නට. නමුත් මේකට එන්නට ඕනේ සිය කැමැත්තෙන්. නමුත් ජනතාව අතර රෝගයක් ඇඟට දැනෙන්නේ නැත්නම් කල්තියා හඳුනා ගැනීමේ අවශ්‍යතාවය අපේ ජනතාව අතර ඉතාමත් අඩුවෙන් තියෙන කනගාටුවෙන් උනත් කියන්න ඕනේ. ඒ නිසා අපි තීරණය කළා සියලුම අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක බලප්‍රදේශයේ තියෙන සියලුම පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් එක් පෞල් සේවා සෞඛ්‍ය නිලධාරිනියකගේ ප්‍රදේශයට සාන්ද්‍ර කරලා ඒ ප්‍රදේශයේ ඉන්න අවුරුදු 20ත් එහෙම නැත්නම් අපි හිතුවා අවුරුදු 15ත් සුදුසුයි කියලා 20ත් 70ත් අතර සියලුම කාන්තාවන්ගේ පියුරු පරීක්ෂාව ලබන 25 ඒ කියන්නේ මේ ඔක්තෝබර් මාසයේ 25 වෙනි දිනේදී සිද්ධ කරලා ඒගොල්ලන්ට පුරුදු කරනවා ස්වයං පියුරු පරීක්ෂාව සිද්ධ කරගන්නේ කොහොමද කියලා. එතනදී වැදගත්ම දේ තමයි ඔවුන්ට අපි උපදෙස් දෙනවා සෑම මාසකම මේ පරීක්ෂාව සිද්ධ කරගන්නට. මේ සෑම මාසකම මේ පරීක්ෂාව සිද්ධ කරගෙන තරම්මදි ඔවුන්ට පිරික්සුම් පත්‍රිකාවක් ලබා දෙනවා. ජනවාරි මාසයේ කවදද මේක කරේ මොනවද දැක්ක වෙනස්කම් තියෙනවා නම් ඒවා සටහන් කරන්න. ඊළඟට පෙබරවාරි මාස මේ ආදී වශයෙන් අවුරුද්දේ මාස 12ෙම මේ කාර්ය හරියාකාරව කරගෙන සටහන් තබන්නට උපදෙස් අපි ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි යම් කිසි අසාමාන්‍යතාවයක් ඔවුන් නිරීක්ෂණය කළොත් හෝ පරීක්ෂාවට ලක් කරනු ලැබුවොත් ඔවුන්ට කෙලින්ම අදාළ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියට දන්වලා ඒ මාර්ගයෙන් සෞඛ්‍ය සේවා පෞල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා වෙතට යොමු කරලා සුවනාරි සායනයට ගිහිල්ලා එතනිනුත් යම් කිසි අසාමාන්‍යතාවයක් තියෙනවා කියලා තහවුරු වුණොත් අම්පාර මහරෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකයේ සායන වලට යොමු කිරීමේ අවශ්‍යතාව පහසුකම් සලසලා දෙන්නයි අපි උත්සාහ කරන්නේ. ඊට අමතරව පිළිකාවක් සම්බන්ධයෙන් හෝඩුවාවක් ලැබුණොත් ඒ සම්බන්ධයෙන් ප්‍රතිකාර කිරීමට නැගෙනහිර පළාතේ පිළිකා ඒකකයේ මඩකලපුර ශික්ෂණ රෝහලේ තියෙන්නේ. ඒ පහසුකමුත් අපි රජයේ රෝහල් වෙතින් නොමිලේ ලබා දෙන්නටයි මේ උත්සාහය කරන්නේ. මුලින්ම පරීක්ෂා කරන හැටි බලමු. ඉස්සෙල්ලාම අපි ගන්න ඕනේ මේ යටින් ඇඟිලි වලින් නෙවෙයි බලන්නේ මේ හරිය නිසා මම දැන් පෙන්නනවා ඕගොල්ලන්ට පරීක්ෂා කරන හැටි. අපි දැන් ඉස්සෙල්ලාම හරියට මෙතනින් ගන්න ඕනේ. ඊට පස්සේ අපි කිව්වා ඔයාලට ඔරලෝසුවක කටු කැරකෙන විදිහටම බලන්න කියලා. හරිද? ඒ විදිහටම දකුණු පැත්තේ ඉඳලා මෙහෙම පරීක්ෂා කරන්න ඕනේ කියලා කිව්වා. ඒ හින්දා දැන් මම පරීක්ෂා කරනවා මෙහෙම බලන්න ඕනම පානිට ගැටි තියෙනවද වලගෙසීමක් තියෙනවා. යම්මගෙත් ලේ වගේ විදිනවා නම් ඒ වගේ මොනවා හරි මේ ශ්‍රාවයන් එනම නම් ඒක මේ මොකක් හරි වෙන මේ පිළිකාවක ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා පිරිදෙන අම්ම කෙනෙක් ඒ වගේ ගොඩ බය වෙන්න එපා. නමුත් පිරිදෙන්නේ නැති වයසක ඉන්න ওই මැදවියේ අම්මලා බබන්න తీරක වලගෙසීමක් එහෙම තියෙනවා නම් මෙහෙම වලවල් වගේ තැන් වල තියෙනවා නම් එහෙම නැත්තම් ඔයාලා හොඳට දන්නවා දොඩල් ලෙල්ලක් කොහොමද තියෙන්නේ කියලා. මතු පිට තිත් වගේ දොඩල් ලෙල්ල තියෙනවා. අන්න ඒ වගේ මතු පිට මේ තැනින් තැන තිත් වගේ තියෙනවා නම් එහෙම එකක් තියෙනවා නම් ඒකත් පිළිකාවක මූලික අවස්ථාවක් වෙන්න පුළුවන්.
අනිත් එක තමයි සමහර වෙලාවට අපි සාමාන්‍යයෙන්ම හම්බ වෙන්නේ එහෙම නැත්නම් රෝහලකට ගිහිල්ලා හරි මේ දේ කියන මෙන්න මෙහෙම මගේ වෙනස් වීමක් තියෙනවා අපි ඒක. ඒ ටික තමයි වෙන්න ඕන. ඔයාලගේ ඉතින් අනිවාර්යෙන්ම හැම මාසෙකම බලා ගන්න එකත් එකම දිනයක් කියාගෙන ඒ දේ අනිවාර්යෙන්ම උවමනාවෙන් කරගන්න කියලා හැමෝටම කියනවා. මොකද සහ ඉතින් එහාට අපි සිරු කොයි කාන්තාවට වැළඳෙන්න පුළුවන්. ඒක අපිට කියන්න බෑ මේ වයස් කාණ්ඩය කියලා. හරි? මේක ඒ වෙනසක් නෙවෙයි. මේක සාමාන්‍ය විදිහට. මේ අක්කලිකාර සාමාන්‍ය වයසේදී සාමාන්‍යයෙන් අපි සලකන්නේ ඒක අවුරුදු 35 වගේ වල ලිංගික ක්‍රියාකාරී වයස අවුරුද්දකට වගේ තමයි පටන් ගන්නෙ. ඊට පස්සේ අවුරුදු 45න් පස්සේ 50ට ආසන්නසයි ප්‍රකෝණ තමයි පිළිකාවක් විදිහට මතුවෙන්නේ. ඉතින් මේ හිතේ තමයි අවුරුදු 35න් කට්ටියව සෝනාලි සායන් වල ගෙන්නලා මේක ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි අපි මෙහෙම දෙයක් කරන්න කියලා. මේකට හේතුව තමයි 2008 වර්ෂයේදී ලෝකයේ මිලියන 1.3ට පියවරු පිළිකා රෝගීන් ඉඳලා තියෙනවා. ඒක කාන්තාවන්ට වැළඳෙන පිළිකා වලින් හරියටම 25%කට ආසන්න ප්‍රමාණයක්. ලංකාවේ තත්ත්වය ගත්තත් මේක මේ වගේ තමයි. එන්නම පියවරු පිළිකා වැඩි වෙනවා. ලංකාවෙත් අංක 1ට තියෙන්නේ කාන්තාවන් අතර පියවරු පිළිකා රෝගය. ඒ වගේම කාන්තාවන්ට වැළඳෙන පිළිකා වලින් 25%ක්ම පියවරු පිළිකා රෝග. සතුටින් ජීවත් වෙන්න අපි කවුරුත් කැමතියි. නිරෝගී සුවය තරම් සුවයක් තවත් නොමැති බව අපි අසා තිබෙනවා. අවදානමට පෙර අවධානය යොමු කිරීම වටින්නේ ඒ නිසාම තමයි. අඹගහවෙල්ල ගම්මානයේ ජීවත් වන 800ක් වුණ කාන්තාවන් මෙම වැඩසටහනට ඔවුන් කිසිදු දිනක නොවිදි අත්දැකීමක් දැනුමක් ඒ දිනේදී ලබා ගත්තා. නිරෝගිමත් ජාතියක් ගොඩනගන්නට